ඇයි මම මේ වගේ මූණේ කිසිම සතුටක් නැත්තේ? මෙච්චර ලොකු මිලකට පුතාට ෆෝන් එකක් අරන් දීලා සතුටු වෙන්න එපා. දවස් දෙකකින් මගේ පුතා මුකුත් කෑවේ නෑ මහත්තයෝ. ෆෝන් එකක් අරන් දෙනකම් මුකුත්ම කන්නේ නෑ කිව්වා. දරුවා කන්නේ නැතුව ඉඳලා මොනවා හරි වුණොත් මහත්තයෝ මේ සල්ලි වලින් මම මොනවා කරන්නද? ඒ නිසා අසරණකමට මේ ෆෝන් එක අරන් දෙන්න වුණා. උඹට ඒක පොඩ්ඩක්වත් ලැජ්ජා හිතුන්නේ නැද්ද? උඹගේ සතුට වෙන්නේ උඹගේ අප්පච්චි ওই විදිහට අසරණ කරද්දි. ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් මොකද්ද බන් තියෙන්නේ? උඹත් කවදාරි දෙමව්පියන්ගෙන් දෙයක් ගන්න වුණාම එහෙම කරන්නේ නැතිනේ. මම බං ජීවිතේ ගොඩාක් දුක් විඳලා තියෙනවා. ජීවිතේ අහිමිවීම් ගොඩක් දැකලා තියෙනවා. මම කවදාවත් මගේ ආශාවන් වෙනුවෙන් දෙමව්පියන් ওই විදිහට අසරණ කරලා නැහැ. මම දැකලා තියෙනවා බං මගේ අප්පච්චි කොච්චර අමාරුවෙන්ද සල්ලි හොයන්නේ කියලා. එක නිවාඩුවක්වත් ගන්න නැතුව මුළු මාසෙම අප්පච්චි වැඩ කරන්නේ අතට ලොකු ගාණක් ගන්න කියලා හිතාගෙන. මම කවදාවත් දැකලා නැහැ බං අවුරුද්දට අප්පච්චි ඇඳුමක්වත් ගන්නව අප්පච්චිට කියලා. උඹලා මේ විදිහට දෙමව්පියන් අසරණ කරලා ගන්න දේවල් වලින් කොහොමද බං සතුටු වෙන්නේ දරුවෝ විදිහට? ඇත්තටම උඹලා ගැන ලැජ්ජයි බං.